ඔයා මොකක් හරි ලොකු පීඩනයක නැත්නම් ප්‍රශ්නෙක ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. විශ්ව ආකර්ෂණය ලබා ගන්න පහසුම ක්‍රමයක් විදිහට සරල භාවනාවක් පාවිච්චි කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ධනාත්මක ශක්තියින් ඔබ තුළට එකතු කරගන්න මේ භාවනාවෙන් ඔයාට පුළුවන් වෙනවා. ඔයා මේ වීඩියෝ එක අහන්නේ දවසේ අවසානයේ නම් මේ වෙලාවෙම ඔයාට මේ දේ කරන්න පුළුවන්. නිවසේ ඔයාට වඩාත්ම සැහැල්ලු ස්ථානයට යන්න. ඒ සැහැල්ලු පරිසරයේ සැහැල්ලු විදිහට ඉඳගෙන ඔයා මේ වීඩියෝ එකේ ඉදිරි කටයුතු විදිහටම වැඩ කරන්න. භාවනාවක් විදිහට ඔයාගේ ජීවිතේට මේ දේ ගොඩාක් වටිනාකමක් එකතු කරයි. එහෙනම් අපි පටන් ගමු. 5 4 3 2 1 මම විශ්වයේ දරුවෙකි. මම සුබදා මාතාවගේ දරුවෙකි. මේ ලස්සන අහස, මේ ලස්සන පොළව, මේ ලස්සන සතා සිව්පාවා විශ්වයේ ආලෝකය කරන මෙන්ම මගේ ජීවිතයේ ලස්සන දේවල් වලින් පිරී පවතිනවා. මට ආදරය කරන ආදරණීය හදවත් ගොඩක් පිරී පවතිනවා. ඒ වගේම මට අවශ්‍ය සම්පත් ගොඩාක් මං වටේම තියෙනවා. මං ලස්සන ගෙදරක, ඒ වගේම සුව පහසු ඇඳක සැප පහසුවෙන් නිදා ගන්නවා. මම පිවිතුරුයි. මම ශක්තිමත්. මට කරන වැඩ කටයුතු සියල්ල හොඳින් අවසන් කරන්න හොඳ ශක්තියක් තියෙනවා. අද දවසේ මං හොඳින් අවසන් කරා වගේම අවසානයේට මා තුළ හොඳ ශක්තියක් තියෙන බවට මට විශ්වාසයි. ඒ වගේම මම නිරෝගී. මට මගේ අභ්‍යන්තරේ හොඳ ශක්තියෙන් තියෙන බවට විශ්වාසයි. ඒ වගේම මගේ බාහිර රූපය ගැන මං සතුටු වෙනවා. මගේ බාහිර රූපය මං විඳිනවා. ඒකට මං ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම මට මේ ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා. මගේ කුසට මේ වෙනකන් ලැබුණු ආහාරවලට, මගේ කයට මේ වෙනකන් ලැබුණු සියලුම ඇඳුම් පැළඳුම් වලට, ඒ වගේම මට ලැබුණු සුව පහසු නින්දට මං හැම තිස්සෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ හිතේ ලොකු අරමුණක් තියෙනවා. ඒ අරමුණ වෙනුවෙන් මම ශක්තිමත්ව කැපකිරීම කරමින් මහන්සි වෙලා වැඩ කරනවා. මට විශ්වාසයි මගේ අරමුණ මන් දිනනවා. මම ටිකෙන් ටික මගේ අරමුණට ලං වෙනවා. සුබදා මාතාව මාවට ආරක්ෂාවක් ලබා දෙමින් මාත් එක්කම ඉන්නවා. ඒ වගේම මේ ලස්සන, මේ වටින සුබදාම මං ආරක්ෂා කරනවා. මේ විශ්වය මං ආරක්ෂා කරනවා. විශ්වයට හොඳ ශක්තියෙන් බෙදෙන පුද්ගලයෙක් විදියට මං මගේ ජීවිතේ ඉස්සරහටම යනවා. මට විශ්වාසයි මං වටේ හොඳ ධනාත්මක ශක්තියෙන් එකතු වෙලා තියෙනවා කියලා. මගේ මනස දැන් නිදහස්. මගේ මනස දැන් නිදහස්. සුව පහසු නින්දකට මට දැන් යන්න පුළුවන්. මගේ ජීවිතේ හෙට ආරම්භ කරන ලස්සන දවස හොඳ ශක්තියකින් පටන් ගන්න මන් තුළ ශක්තිය තියෙනවා.